කවුද විශේෂ කෙනා කියලා. මම හිතන්නේ මේක මම දැන් ටවල් එක දෙන්න ඕනේ. බලමු. ස්ට්‍රෝබෙරි ටීම් එකේ තව ටිකක්. ලස්සනයි. මේක ෆේස් කවර් එකක්. මේක ස්ට්‍රෝබෙරි තීම් එකෙන් තමයි මම ඕඩර් කරේ. මේකත් මම ගත්තේ මම විශේෂ දෙයකට නේ ගත්තේ. මම පස්සේ කියන්නම් විශේෂ දේ මොකක්ද කියලා. මේක නම් හෙයා බෑන්ඩ් රැක් එකක්. මම ඕඩර් කරේ මේක අපිට කබඩ් එකේ රඳවන්න පුළුවන්. මේක කබඩ් එකේ රඳවන්න පුළුවන් විදිහට හෙයා බෑන්ඩ්ස්, බූල් බෑන්ඩ්ස් වගේ දේවල් දාලා මම මෙතන අලවන්න තියෙනවා. එහෙනම් රඳවන්න පුළුවන් එකක්. මේක මම ඕඩර් කරේ මේ කොණ්ඩ කටු ඒ වගේ දේවල් දාලා තියෙන්න පුළුවන් විදිහට. එන්න මේ කොටස් වගේ තියෙන එකක්. ඒකේ පොඩි පොඩි කොණ්ඩ කටු ඒ වගේ දේවල් දාලා තියන්න පුළුවන්. මේක නම් වෝල් ස්ටිකර්. ස්ට්‍රෝබෙරි තීම් එකේ වෝල් ස්ටිකර් එකක්. මේකත් මම ඕඩර් කරේ මේ රූම් එකේ වෝල් ඩෙකෝ එකකට. මේක තමයි මම ආසම එක. මේක ස්ට්‍රෝබෙරි තීම් එකේ බල්බ් සෙට් එකක්. මේක මම ජනේලයකට වගේ සෙට් කරන්න පුළුවන්. මේකට බැටරි දාන්න. මෙතන බැටරි දාලා තමයි ගන්න ඕනේ. කරන්ට් එකට සෙට් කරන්න ඕනේ නැහැ. මේකට බැටරි දාලා ගන්න පුළුවන්. මේක ස්ට්‍රෝබෙරි තීම් එකේ කොණ්ඩ කට්ටක්. වගේ ලස්සනට ගහන්න පුළුවන්. මේක තමයි. මතකත් නෑ දැන් මම ඕඩර් කරේ මොනවද කියලා. මේක මේ විදිහට තමයි මම සෙට් කරාම ආවේ. මේක බිත්තිය මේ විදිහට අලවන්න තියෙන ස්ටිකර් වලින්. මේක ඇඳුම් එල්ලන එකක් තමයි මේක. එතකොට මේක මම ඔක්කොම හදලා ඉවර වෙලා පෙන්නන්නම් කොහොමද මේක කොයි විදිහටද මේක ප්‍රයෝජනවත් වෙන්නේ, මේක හරියට පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක මම කියන්නම් ඊළඟ වීඩියෝ එකකදී. මේක බින් එක. ස්ට්‍රෝබෙරි ක්‍රීම් එකේ ලස්සන ඩස්බින් එකක්. මේක පොඩි ඒ වුණාට ඉතින් කියුට් ලස්සනයි. සුවඳයි. මේක නම් විශේෂ කෙනෙකුට නෙවෙයි. මේක අපේ නංගි තමයි ඕඩර් එක දාලා තියෙන්නේ. ඒක ලස්සනයි. එයා තමයි මේ සේරම ඕඩර්ස් දැම්මේ. ඉතින් එයාටත් එකක් දාගෙන හොරෙන්න ඕනේ. ලස්සනයි. අර පැකේජ් එක ඉවරයි. දැන් මේක තමයි ඊළඟ එක. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ. මේක කේක් ටොපර් එක. කේක් එකක් පිළිගන්න පුළුවන් කේක් ටොපර් එකක්. ඒක බෝඩ් එකකින් වගේ හදලා තියෙන්නේ. මම හිතුව විදිහේ එකක් නෙවෙයි. ඒකට ඉතින් ලස්සනයි. මේකට මම හරියම ආසයි. ස්ට්‍රෝබෙරි ක්‍රීම් එකෙන් යන බෙඩ් ෂීට්. හල කොටන් රෙඩ්.
විකුණන්න නැහැ. උනට අර පිලෝ කේස් දෙක නැති එක තමයි ඒ පාටින්ම නැති එක තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. මේක ලොන්ඩ්‍රි බෑග් එක. මේක ඇඳුම් දාන්න පුළුවන්. ඒ කියන්නේ ඇඳලා ඉවරන ඇඳලා ඇඳුම් දාන්න පුළුවන්. මේක එකක් තමයි මම හිතුවේ. ඒක නම් ලොකු පොඩි පුළුවන්. හොඳයි හොඳයි. ආයෙත් පාවිච්චි කරන්න පුළුවන්. අන්න ගොඩක් දාන්න. ඒකත් මම ස්ටෝරි එකකින් තමයි ඕඩර් කරේ. මේවා තමයි මම ඕඩර් කරපු වඩ. එතකොට දැන් ඒකන තෙමු කෙනෙක් ඒක දේවල් කියනවා. ඉතින් මාත් හිතුවේ මේ සමහර දේවල් හරියටම ඒ ක්වොලිටි එකටම ඒ විදිහටම තියෙනවා. දැන් මට තියෙන මේක මේ බින් එක මම ඊට වඩා ලොකු එකක් බලාපොරොත්තු වෙන්නේ. ඒක ටිකක් පොඩි. අනිත් එක තමයි මේකේ පිලෝස්. පිලෝ කේසස් දෙකක් තියෙනවා කියලා එකක් තිබුණා. හැබැයි නැහැ. මේක නැහැ. ආයේ මේ ටොප් එකත් මම හිතුවේ ටික ප්ලාස්ටික් ටොප් එකක් වගේ කියන. මේක සරයක් වගේ තමයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. කේක් ටොප් එක මේක. අනිත් ඒවා නම් මම හිතපු විදිහට හිතපු දේවල් ඒ විදිහට ඇවිල්ලා තියෙනවා. බ්ලැන්කට් එකත් පොඩි. මම හිතන්නේ මේක බ්ලැන්කට් එක. බ්ලැන්කට් එකත් පොඩි. ඒ කියන්නේ කොරමන් පුළුවන් බ්ලැන්කට් එකක් නෙමෙයි පොඩි එකක් මේක. ඉතින් මම හිතේ මිඩල් ලොකු බ්ලැන්කට් එකක්. මම බැලුවේ නෑ මේක සයිස් එකක් ගන්න. සයිස් එක ඒක මගේ ෂූ එකක් වෙන්නේ නැති. මම සයිස් එක බැලුවා බලන්න නැහැ. මේක හරි ලස්සනට තිබ්බා. ඒක නිසා තමයි මම ඕඩර් කරේ. ඉතින් ඒ විදිහට තමයි මගේ ටෙමු ඕඩර් එක ඉවර වෙන්නේ. හරි. මේ මගේ ටෙමු ඕඩර් එක දැන් ඉවරයි. අපි මේ ඕඩර් එක තවත් මම ඕඩර්ස් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒකම මම විශේෂ කෙනෙකුට තමයි මේක මේ සේරම දේවල් ඕඩර් කරේ. ඉතින් තවත් වීඩියෝ එකකින් අපි බලමු ඒ කෙනා කවුද, කොහොමද මේ දේවල් සෙට් අප් වෙලා තියෙන්නේ කොහොමද කියන එක අපි තවත් වීඩියෝ එකකින් බලමු. එහෙනම් ඔයගලන් හැමෝටම